ලංකාවේ තියෙන ලස්සනම බීච් එක. සිරසි ටීවී එකේ වොයිස් කට් එකක් දුන්නා වගේ. ඔන්න තවත් අපි වගේ බීච් ලවර්ස්ලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. හොඳ ෆන් එකක් අරගෙන සේෆ් එකට නාලා ඉන්න පුළුවන් තරක් ගැන බලාගෙන ඉන්න වීඩියෝ එකේ දිගටම. Sri Lanka Polhena Beach, guys. Peace. Hello guys, අපි අද ඇවිල්ලා ඉන්නේ Polhena Beach එකට. ලස්සනම බීච් එකක් නේ. ලංකාවේ තියෙන ලස්සනම බීච් එක. පොඩි බ්ලොග් එකක් කරන් ඉන්නම් බලන්න. අද සන්ඩේ දවසක් ගොඩක් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. බීච් එක පට්ටම ක්ලියර්. කොළඹ සයිඩ් එකේ තියෙන බීච් වගේ නෙවෙයි පට්ට ක්ලියර් බීච් එක. ඉතින් ඩවුන් සවුත් පැත්තට යන්න ඉන්නවා නම් ඔයාලා මාතර පොල්හේනේ තියෙන මේ බීච් එකටත් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මේක හරිම ලස්සන බීච් එකක්. බීච් එක හරි ලස්සනයි. ඔයාලට පේනවා ඇති හරි ලස්සන කලර් එකක් තියෙනවා. අර මාල්ඩිව්ස් බීච් එකක් වගේ හරිම ලස්සන කලර් එකක් තියෙන්නේ. ඉතින් මේ ඕෆ් සීසන් එක වුණත් බීච් එක හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් සීසන් එක කාලෙට තමයිලු බීච් එකේ රැල්ල ගහන එක අඩු වෙලා බීච් එක ලස්සන කලර් එකකට ලස්සනට තියෙන්නේ. ඒ වුණාට ඕෆ් සීසන් එකේ වුණත් බීච් එක හරිම ලස්සනයි. හොඳයිද බීච් එක? එහෙමයි? guys, ඔන්න මම නම් පැයක් විතර නෑවා. එයා තාම ටියුබ් එකක් ගහුවලා ටියුබ් එකත් එක්ක දැම්මෙන්නේ නෑලු. අද ඉන්නවලු මේකේ. මරු බීච් එක හැබැයි. පොල්හේන ශ්‍රී ලංකා. guys, සුපිරි පොල්ලේන මාතර පොල්ලේනේ පොඩි ආතල්ලයක් කරා මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්න.
නැති යාලා බස් එකක ආපු කට්ටියක් අර බස් එකේ සින්දු දාලා නටන්න ගත්තා. ඉතින් ඔයාලට කියන්න ඕන අනිත් දේ තමයි මෙතන මේ හොඳට පාකින් තියෙනවා, බස් නෙමෙයි වෑන් නෙමෙයි මොනවා ආවත් මේ ඔයාලට තමන්ගේ යන ප්‍රයිවට් වාහන උනත් ඕන දෙයක් නවත්තන්න හොඳට ඉඩ තියෙනවා. එහෙම ප්‍රශ්නයකුත් නැහැ. යෝ ගයිස් ඔන්න පොල්ලෙන බීච් එකේ නාම පොඩි බඩගින්නක් ආවා අපිට. සුමිත් ආජයන්ලා ඉන්න මෙතන. අපි කනවා කොත්තුමේ. බලමු මේක 250ක් මේක රුපියල් 250ක් බලමු මේ රහ කොහමද කියලා. අඩි එකේ රහ. හරවන් හරවන්. මේ තව එකේ හිටින්න. මේක දාන්න. नहीं වතුරෙන් තම්බල අරගෙන මේ තුන පහ ටිකක් දාලා වගේ සීන් එකක් තියෙනවා 250 මේ මේකේ පැකට් එක තරම්ම දාලා නැහැ. කරනවා නම් බිස්නස් එකේ නැගියක්වත් නැහැ මෙතන 250යි. කොත්තු මේක කඩේ රුපියල් 100යි. ඉතින් සුමිත් ආජනන්ද මේ පොල්දුවේ ට්‍රිප් එක ගැන මොකක්ද ඔයගලන්ගේ අදහස? මේක අපි කට්ටියත් එක්ක ආපු මේ මාර වයිඩ් නෑ. වටලා නේ. හොඳයි. ඔබතුමිය මැඩම් ඔබ මොනාර කියන්න අපි යාළුවන්ට. හොඳයි ගොඩක් හොඳයි පිරිසිදු බීච් එක අපි හොඳට එන්ජොයි very good very good. නෑ. සිරිසි ටීවී එකේ වොයිස් කට්ටයක් දුන්නා වගේ.